ඔන්න අද දවසේදීත් මම මගේ රෙසිපි එක අරන් එවෙලා තිනවා පොඩ්ඩක් වෙනස් විදිහකට. සුපුරුදු පරිදි නාඩු හාල් බත් එක. මේක නම් මම ගෙදර කොටපු හාල් වගේක් හම්බුන ගමෙන් හම්බුන එකකින් තමයි ඉව්වේ. පොඩ්ඩක් වෙනස් ඒක නිසා. ඔන්න පරිප්පු කිරටු වෙලා තියෙනවා. කිරටු වෙලා ටෙම්පරාදු කරලා තියෙනවා. වෙනසකටත් එක්ක එහෙම හැදුවා. ඒ වගේම ඊට අමතරව මම වැටකුළු මාළුවක් කිරටු වෙලා තියෙනවා. වැටකුළු වලට තක්කලි දාලා මිරිස් අඩුවෙන් දාලා තමයි හදලා තියෙන්නේ. කිරට එතකොට රසට තියෙනවා. ඊට අමතරව බිත්තර තම්බලා ටෙම්පරාදු කරලා තියෙනවා. ලෝණු මිරිස් කපලා දාලා මෙහෙම ටෙම්පරාදු කරපුවා වෙනස්ම රසයක් තියෙනවා. ඊට අමතරව අද පැෂන් කොළ සම්බෝල හදලා තියෙනවා. පැෂන් කොළ සම්බෝල හරිම රසයි. පොඩ්ඩක් හදලා බලන්න දන්න අය දන්නවා ඇති පුදුම රසක් තියෙන්නේ. ඉතින් ඔහොම තමයි අද දවසේදී මගේ කෑම වේල. හදලා බලන්න රසද කියලා කමෙන්ට් එකක් දාලා යන්න.